මට පන්ති ඇතුළේ 100%ක් AB ගන්න ඕනේ. කිසි ළමෙක් ෆේල් වෙන්න බෑ. 28 වෙනි බ්‍රහස්පතින්දා හවස 6 සිට පැවැත්වෙනවා. ඒක RPC ක්ලාස් එක නෙවෙයි. හරිද? ඒක චුට්ටක් තේරුම් ගන්න. ඒක සුපර් රිවිෂන්ස් කියලා යන වෙන වැඩසටහනක්. ඒකෙදි ඒක හදලා තියෙන්නේ නැවත නැවතත් කියනවා තියරි පන්ති ඉන්න චූටි බබාලගේ මේ හැමෝම ඒකට එන්න අවශ්‍ය නැහැ. ඒක හදලා තියෙන විශේෂයෙන්ම පහුවෙලා ඉර ළමයිට. අනේ ඒක ලොකු කාලයක් පවත්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස 3-4කින් පස්සේ යාලවත් මේ පන්තිර දානවා. හරිද? එහෙම වැඩසටහනක් තමයි හදලා තියෙන්නේ. කැමති නම් විතරක් ඒකට සහභාගී වෙන්න පුළුවන්. පන්ති අංක 2 විදිහට යන්නේ. සුපර් රිවිෂන්ස් එකේදී කරන්නේ 10 වසර මුල ඉඳන් උගන්වනවා. 11 වසර මෙතෙන්ට එනකම් උගන්වනවා. ඒ කියන්නේ මේ අද උගන්න තැන තියෙන අද කියන්නේ මේ දෙවෙනි වාරයේ ඒ කියන්නේ මේ තීරි පන්ති ඇතුලේ උගන්න තැනට එකම උගන්වනවා. එච්චරයි. ඉතින් ඉගෙනනවා නතර කරා. ඒ කියන්නේ පහුවෙලා ආපු දරුවන්ටත් සමහර වෙලාවට මෙහෙමත් ඉන්නවා ළමයි. වෙන පන්තිවලට ගිහිල්ලා ඇත්තම කතන්දරේ වෙනත් පන්තිවලට ගිහලා චුට්ටක් අනාථ වෙලා හරියට නෝට් එකක් නැහැ, සිලබස් එක හරියට කවර් වෙලා නැහැ. අන්න එහෙම අලගෙඩියෝ ටිකක් ඉන්නේ. එහෙම අලගෙඩියෝ මම දන්නවා දෙවෙනි වාරේ ඉඳන් ළමයි ගොඩ වැඩි වෙනවා හැම අවුරුද්දකම වෙනවා. එහෙම වුණාම වෙන්නේ මගේ ප්‍රතිඵලේ අර පොඩ්ඩක් හරිය අමාරුයි අර පහුවෙලෙන ළමයි වහපෝ තීරි පන්තියට ගද්දි මේ එයාලව මේ අර ප්‍රතිඵල ඉහළ ප්‍රතිඵලයකට වාර්තා කරන්න. ඒක නිසා පහුවෙලා එන ළමයිටත් දැනටත් මෙතන ඉන්නවා පහුවෙලා ආපු අලගෙඩියෝ ටික. අන්න ඒක නිසා ඒ ළමයිට කරන පහුවෙලා ආපු ළමයිට කරන වෙනම පන්තියක් ලෙස තමයි ඒක කරන්නේ. ඒකට කැමති නම් විතරක් ඔයාලට එන්න පුළුවන්. ඔයාලා මේ පන්ති ඇතුළට එද්දි මම තීරි පන්තියේ ළමයිට විශේෂ වරප්‍රසාදයක් දෙන්න කියලා තියෙනවා. අර විශේෂ වරප්‍රසාදයක් විදිහට යාලව ගන්න කියලා. ඒ කියන්නේ මොකක් හරි ආයතනයේ ඩිසිෂන් එකක් මත තීරි පන්තියේ ළමයිට වෙනස් විදිහට සලකන්න කියලා තමයි තියෙන්නේ. ඒකට එනවනම්